ආයුබෝවන් අපි අද මේ ඉන්නේ ඉන්දියාවේ අතීතයේදී නම් මගධ රාජධානිය විදිහට හඳුන්වපු වර්තමානයේ බිහාර් ප්‍රාන්තයේ ජොහානාබාද් දිස්ත්‍රික්කයේ මාග්දුම්පූර් කියන ප්‍රදේශයට අයිති බරාබර් කඳුවැටිය. එතකොට ඔබ දන්නවා මේ ප්‍රදේශය අතීත ඉන්දියාවේ 12 මහා ජනපද යුගයේදී මගධ රාජධානියට තමයි අයිති වෙලා තිබුණේ. එතකොට මේ ප්‍රදේශය ආශ්‍රිතව අපි මෙහි ඉතිහාසය කතා කරනකොට විශේෂයෙන්ම මේ ආශ්‍රිතව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස සම්බන්ධ අපිට තොරතුරු ගණනාවක් හම්බ වෙනවා. විශේෂයෙන්ම අපි දැන් මේ මම ඉන්න ඔබ දකින බරාබර් කඳුවැටිය, ඒ වගේම මෙතනින් එහා පැත්තේ තියෙනවා නාගර්ජුනී කඳුවැටිය. මේ කඳු ගැට ආශ්‍රිතව අපිට දැක බලා ගන්න පුළුවන් ආජීවකයින් සහ වෙනත් ආගමික කණ්ඩායම් සඳහා නිර්මාණය කරන ලද ගුහා සංකීර්ණ. එතකොට අපි අද මේ කතා කරන්න යන්නේ විශේෂයෙන්ම බරාබර් කඳුවැටිය ආශ්‍රිතව අපි හඳුනගන්න ගුහා 4ක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඇත්තටම අපි මුලින්ම බැලුවොත් එහෙම දැන් පිහිටීම ගැන ඔබට අවබෝධයක් ඇති. ඒක තවදුරටත් සරලව කිව්වොතින් ඔබ අපි කවුරුත් දන්නවා බුද්ධ ගයාව, බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච සිදුවත් බෝසතාණන් වහන්සේ බුදු වෙච්ච ස්ථානය බුද්ධ ගයාවේ ඉඳලා උතුරට කිලෝමීටර් 25ක් පමණ ආපුවාම තමයි අද මම මේ ඉන්න ස්ථානයට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ස්ථානය සම්බන්ධ ඓතිහාසික තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරොතින් අපි දන්නවා මගධ රාජධානියේ ආරම්භක අවධිය ගැන කතා කරද්දී අපිට හර්යංක පෙළපත පිළිබඳව තොරතුරු හම්බ වෙනවා. ඉතින් බුද්ධ කාලීන ಭಾರತය තුල බිම්බිසාර අජාසත්ත වගේ පාලකයෝ තමයි මේ පාටලීපුත්‍රය මුලදී නම් රජගහනුවර ආශ්‍රය කරගෙන මේ රීජන් එක මේ ප්‍රදේශය පාලනය කෙරුවේ. ඊට පස්සේ අපි දන්නවා පිළිවෙලින් හර්යංක පෙළපතෙන් පස්සේ සිසුනාගවරු, නන්දවරු බලයටපත් වෙනවා. නන්දවරුන්ගෙන් පසුව බලයටපත් වෙච්චි මෞර්ය පෙළපත මේ පාටලීපුත්‍රය ඒ වගේම මගධයේ ආශ්‍රිත මේ ප්‍රදේශීය සම්බන්ධව බලය පැතිරීම වීමේදී ඒ වගේම ඔවුන්ගේ ආර්ථික කාර්යයන්හිදී ඒ වගේම දේශපාලනික ආගමික සංස්කෘතික මේ සෑම කාරණාවකදීම මෞර්ය රජ පෙළපත කියලා කියන්නේ ඊ타මත්ම වැදගත් රජ පෙළපතක්. එතකොට මම දැන් ගලප්පන්නම් මේ කතා කරපු මෞර්ය රජ පෙළපත සහ අපි දැන් මේ ඉන්න ස්ථානයේ බරාබර් කඳුවැටිය සමග තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. විශේෂයෙන්ම මේ මෞර්ය රාජධානිය ගැන කතා කරද්දී මෞර්ය පෙළපත ගැන කතා කරද්දී අපි දන්නවා මෞර්ය පෙළපතේ පළවෙනි පාලකයා එහෙම නැත්නම් ආරම්භක පාලකයා තමයි චන්ද්‍රගුප්ත මෞර්ය කියලා කියන්නේ. ඔහු පිළිබඳව ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා ඔහුගේ මරණය පවා සිද්ධ වෙලා තියෙන ජෛන ක්‍රමයට අනුව. එතකොට මේ කතා කරන කාල පරිච්ඡේදයේදී විශේෂයෙන්ම ජෛනාගම ඒ වගේම වෙනත් ආජීවක කණ්ඩායම් සහ අර අපි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ එහෙම නැත්නම් බුද්ධ කාලීන ಭಾರತය තුල කතා කරපු බුදුහාමුදුරන්ට සමකාලීනව හිටපු වෙනත් ආගමික කණ්ඩායම් විසින් තමයි ආගමික අංශයෙහිලා ඉස්මතු වීමක් එහෙම නැත්නම් බලවත් වීමක් තියෙන්නේ. චන්ද්‍රගුප්ත මෞර්ය රජතුමාගෙන් පස්සේ අපි දන්නවා මෞර්ය පෙළපතේ බලයටපත් වෙන්නේ ඔහුගේ පුත්‍රයා වෙච්චි බින්දුසාර රජතුමා. බින්දුසාර රජුගෙන් පසු බලයටපත් වෙන්නේ ඔහුගේ පුත්‍රයා වෙච්චි අශෝක රජතුමා. එතකොට ඉන්දියාවේ අපිට හම්බ වෙන මේ අශෝක රජතුමාට අයිති බොහෝ ශිලාලේඛනවල ඔහුව හඳුන්වලා තියෙන්නේ ප්‍රියදර්ශී කියන නාමයෙන්. ප්‍රියදර්ශී හෙවත් අශෝක අධිරාජ්‍යයේ සමයට අයිති එහෙම නැත්නම් අශෝක අධිරාජ්‍යය විසින් ආජීවකයින් උදෙසා පූජා කරන ලද ලෙන් තමයි අපිට මේ බරාබර් කඳුගැටය ආශ්‍රිතව හමුවන්නේ. ඔබ මේ දකින්නේ බරාබර් කඳුවැටිය. පර්වතගත සම්ප්‍රදායට හෙවත් රොක්කට් කේව්ස් ලෙස අප හඳුන්වන ඉන්දියාවේ පැරණිතම ගල්ලෙන් අතරට මේවා අයිති වෙනවා. ඓතිහාසික වශයෙන් ගත්තොත් ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට එසේත් නොමැතිනම් මෞර්ය අධිරාජ්‍ය සමයට මෙම ලෙන් සංකීර්ණය අපිට කාල නිර්ණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එය අපට පහසුවෙන්ම නිගමනය කරන්න පුළුවන් මේ ආශ්‍රිතව අපට හමුවන ශිලාලේඛනයන්හි අන්තර්ගතය පරීක්ෂා කරලා බලනකොට. විශේෂයෙන්ම මෙම ස්ථානයේ
ලෙන් 3ක් අපිට දැක ගන්න පුළුවන් මේ බරාබර් කඳු ගැටය ආශ්‍රිතවම. ඒ සුදාම ගුහාව, කරන් චෝපර් සහ ලෝමස් ඍෂි ගුහාව ලෙස. එතකොට මෙම ස්ථානයේ සිට මද දුරක් ඔබ්බෙහි තවත් ලෙනක් අපිට දකින්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ලෝමස් ඍෂි ගුහාව යනුවෙන්. එසේම එතනින් ඔබ්බෙහි නාගාර්ජුනී නම් කඳුවැටිය ආශ්‍රිතව තවත් ලෙන් කිහිපයක්ම අපට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අපි මේ කතා කරන්නේ නාගාර්ජුනී කඳුගැටය ආශ්‍රිතව තිබෙන ලෙන් නෙමෙයි, බරාබර් කඳුගැටය ආශ්‍රිතව තියෙන ලෙන්. ඔබ මේ දකින්නේ කරන් චෝපර් ගුහාව. එතකොට මේ කරන් චෝපර් ගුහාවේ ප්‍රධාන කුටීර දෙකක් අපිට අභ්‍යන්තරයේ දකින්න පුළුවන්කම තිබෙනවා. මෙම ගුහාව ආශ්‍රිතව ශිලාලේඛනයේ අන්තර්ගතය පිළිබඳව අපි අවධානය යොමු කරලා බැලුවොතින් අපිට හම්බ වෙනවා මේ කරන් චෝපර් ගුහාවේ එන්ට්‍රන්ස් එකෙන් පිවිසුමෙන් අපි මදක් ඇතුළට යනකොට පැහැදිලිවම ශිලාලේඛනයක තොරතුරු. නමුත් ඇත්තටම මෙහි අක්ෂර යම් ආකාරයකට මැකිලා ගිහින් තියෙන නිසා එය කියවීමට මදක් අපහසුයි. නමුත් මේ පිළිබඳ අභිලේඛනඥයන් විසින් මේ සෙල්ලිපිය පිටපත් කරලා කියවලා තියෙනවා. එහි අන්තර්ගතය පිළිබඳව අපි බැලුවොතින් එහි සඳහන් වෙනවා ලාජ පියදස එකුණ වීසති වසාබි සිතේ ජලූතං ආගමිත තත ඉයං කුහා සුපියේක ආජීවිකෙහි දිනා යනුවෙන්. ඇත්තටම මේ යම් ආකාරයකට මැකී ගොස් තිබුණත් මේ ආකාරයට අපි කියවගත්ත ශිලාලේඛනයේ අන්තර්ගතය බලනකොට අපිට පැහැදිලි වෙනවා පියදර්ශී හෙවත් අශෝක රජු මෙම ගුහාව ස්වකීය රාජ්‍යත්වයෙන් 19 වන රාජ්‍ය වර්ෂයේදී ආජීවකයින්ට පූජා කරන ලද්දක් බව. ඒ වගේම මෙහි ස්වස්තික ලකුණ සහ ඊහිසක් අපිට දක්නට පුළුවන්කම තිබෙනවා. මේ අනුව අශෝක රජු බුදුදහම වැළඳගනු ලැබුවත් අන්‍ය ආගමික කණ්ඩායම් සඳහා දක්වන ලද අනුග්‍රහයද යම් ආකාරයකට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඒ තුල අශෝක අධිරාජයා ගෙන ගිය ඔහුගේ ප්‍රතිපත්තියේ පැවති ආගමික සහනශීලී ක්‍රමයේද එහෙම නැත්නම් ආගමික සහනශීලී ප්‍රතිපත්තියද යම් ආකාරයකට පැහැදිලි වෙනවා. ඇත්තටම අපි එය නිවැරදිව අවබෝධ කරගන්නට ඕනේ. මන්දහු බුදුදහම වැළඳගනු ලැබුවත් අන්‍ය ආගම්වලට අනුග්‍රහය නොදක්වන ලද බවක් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම කාලයත් එක්ක ඔහු රාජ්‍යත්වයෙන් 20 වෙනි රාජ්‍ය වර්ෂය වගේ වෙනකොට අපි දකිනවා බුදුදහමට විශේෂයෙන් වැඩි අනුග්‍රහයක් දක්වලා තිබෙනවා. ඒ වගේම මේ බරාබර් කඳු ගැටය ආශ්‍රිතව අපි දකිනලෙන් බොහෝ වෙලාවට අභිෂේකයෙන් 12 වන වර්ෂයේදී 19 වන රාජ්‍ය වර්ෂයේදී පූජා කරන ලද ඒවා. විශේෂයෙන්ම අපි බැලුවොත් ලුම්බිනි ශිලාලේඛනයේ වගේ එය රාජ්‍යත්වයෙන් 20 වන රාජ්‍ය වර්ෂයේදී බුදුදහම සඳහා බෞද්ධයින් සඳහා දක්වන ලද අනුග්‍රහයන් තමයි එහි සඳහන් වෙන්නේ. ඉතින් අපිට ඊටාම පැහැදිලි ඊට පෙර අවදිවලදී ඒ කියන්නේ රාජ්‍යත්වයේ මුල් කාලවකවානුවලදී ආජීවකයින්ටත් අශෝක අධිරාජයා විසින් යම්කිසි අනුග්‍රහයන් දක්වලා තිබෙන බව. අපි දැන් ඉන්නේ බරාබර් කඳු ගැටය ආශ්‍රිතව ඇති විශ්වකර්ම නම් ගුහාව අභියස. අපි කලින් කතා කරා සුදාම ගුහාව සහ ශිලාලේඛනය, ඒ වගේම ලෝමස් ඍෂි ගුහාව අපි දැක්කා, ඒ වගේම කරන් චෝපර් ගුහාව ගැන අපි කතා කරා. එතකොට මේ අපි දැන් ඉන්නේ ඒ බරාබර් කඳු ගැටේ සිට මදක් ඔබ්බෙහි පිහිටි ඒ ආශ්‍රිතවම තිබෙන තවත් ඊටාම විශේෂ ගුහා සංකීර්ණයක් වෙන විශ්වකර්ම ගුහාව අභියස. එතකොට මෙහි ඔබ දකිනවා ඊටාම පැහැදිලිව ශිලාලේඛනයක් අපිට අඳුන ගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම මෙහි අක්ෂරත් ඊටාම පැහැදිලි. එතකොට අදින් ආසන්න වශයෙන් වසර 2000කට පමණ පෙර කාලවකවානුවට අයත් උනත් මේ විශ්වකර්ම ගුහාවේ ඇති ශිලාලේඛනය අපිට ඊටාම පැහැදිලිව කියවා ගැනීමට පුළුවන්කමක් තිබෙන එක සුවිශේෂී කාරණාවක්. මොකද මේකේ අක්ෂර ඊටාම පැහැදිලි. එතකොට සාමාන්‍යයෙන් මේ අභිලේඛන විද්‍යාව පිළිබඳ අවබෝධයක් තිබෙන ආධුනිකයෙකුට වුණත් කියවාගත හැකි වන පරිදි මෙහි අක්ෂර අපිට දිස් වෙලා තියෙනවා. එතකොට අපි මේ
මෙහි අන්තර්ගතය මෙහි සඳහන් පිළිබඳව අවධානය යොමු කරෝතින් අපිට පැහැදිලි වෙනවා මෙහි සඳහන් වෙලා තියෙනවා ලාජිනා පියදසිනා දුවාඩස වසාභි සිතෙනා ඉයං කුබා කලතික පවතසි දිනා. ඒ වගේම මෙතන අපිට අක්ෂර කිහිපයක අඩුවක් තිබෙනවා. ඒ අක්ෂර කිහිපයක අඩුවකින් පසු නැවත තියෙනවා කහි යනුවෙන්. එතකොට මේ මැකිලා තියෙන අක්ෂර පිළිබඳ සැලකීමේදී පැහැදිලි වෙන එක කරුණක් වන්නේ ගලේ පිහිටීම අනුව නම් මෙය ස්වභාවිකව වියකී යාමකට වඩා යම්කිසි පුද්ගලයෙකු විසින් සිතාමතා මෙම අක්ෂර කිහිපය මකා දමා ඇති බවක් තමයි අපිට පැහැදිලි වෙන්නේ. එතකොට කෙසේ වෙතත් මේ අක්ෂර අතර පරතරය බැලීමේදී අක්ෂර 3ක පමණ අඩුවක් අපට මෙහි දක්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ අක්ෂර 3ක පමණ අඩුව තුල ආජීවක යන අක්ෂර 3 විය යුතු බව තමයි සාමාන්‍ය අදහස. එතකොට මෙහි අන්තර්ගතයේ සමස්තය පිළිබඳ අපි අවධානය යොමු කළොතින් ප්‍රියදර්ශී හෙවත් අශෝක රජුගේ රාජ්‍යත්වයෙන් දුවාදස වසාභි යනුවෙන් සඳහන් වෙන්නේ අභිෂේකයෙන් 12 වන රාජ්‍ය වර්ෂයේදී මෙම ලෙන අර නැකිලා තිබෙන අකුරු තුනේ සඳහන අනුව ඒක අපි විශ්වාස කරනවා ආජීවක යන වචන ත්‍රිත්වය කියලා. ඒ අනුව ආජීවකයින්ට මේ ලෙන පූජා කළ බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. එතකොට ඒ වගේම මෙහි කලතික යනුවෙන් මෙම පර්වතය හඳුන්වා තිබීමත් සුවිශේෂී තවත් කාරණාවක්. සැබවින්ම අපි ප්‍රථමයෙන් කතා කළ බරාබර කඳු ගැටේ සිට මදක් දුරින් නමුත් ඒ ආශ්‍රිතවම තමයි මේ විශ්වකර්ම ගුහාව දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සුදාම ගුහාව, ලෝමස් ඍෂි සහ කරන් චෝපර් ගුහා තමයි එකම ස්ථානයේ පවතින මේක මදක් ඔබ්බෙහි පිහිටි ගුහාවක්. ඒ වගේම මෙම විශ්වකර්ම ගුහාවේ පිවිසුමේ දොරටුව සාමාන්‍ය පුද්ගලයෙකුට පිවිසිය හැකි වන පරිදි නිර්මාණය කරලා තියෙනවා. ඒක ඔබට පේනවා ඇති මේ පිවිසුම දෙස බැලීමේදී. එතකොට පෙර සඳහන් කරන ලද ගුහාවන්ට සාපේක්ෂව මෙහි අභ්‍යන්තර කුටීරය තරමක කුඩා බවක් අපිට දක්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නිමාව අතින් ගත්තොත් එහෙම සුදාම සහ කරන් චෝපර් ගුහාවලට වඩා නිමාව අතින් පොඩ්ඩක් එතරම්ම නිමාවේ විශිෂ්ට බවක් ඊට සාපේක්ෂව යම්කිසි ආකාරයක අඩුවක් තමයි අපි දකින්නේ. ඒකට හේතුව ඇත්තටම යම් ආකාරයකට වැඩ නිම නොවූ බවක් තමයි අභ්‍යන්තරයට පිවිසීමේදී අපිට දැක ගන්න පුළුවන්. මේ පිවිසුම ආශ්‍රයයට එනකොට අපිට පැහැදිලි වෙනවා ගුහාවට ඇතුල් වීම සඳහා සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතුල් වෙන්න පුළුවන් ආකාරයේ පිවිසුමක් එන්ට්‍රන්ස් එකක් තමයි තියෙන්නේ. එතකොට ඉතිහාසයට අනුව අපි දන්නවා විශේෂයෙන්ම මේ ගුහා සංකීර්ණයේ ආශ්‍රිතව අනිකුත් ගුහාවලින් අපි අධ්‍යයනය කරපු ශිලාලේඛන පදනම් කරගෙන අපිට අනුමාන කරන්න පුළුවන් මේ ලෝමස් ඍෂි ගුහාවත් ආජීවකයින්ට තමයි පූජා කරන්න ඇත්තේ කියලා. ඒකට හේතුව අපි දැක්කම ඊට කලින් අපි කතා කරපු ගුහා තුනම ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා ආජීවකයින්ට ධර්මාශෝක රජතුමාගේ කාලයේදී පූජා කරපු ගුහා විදියට. එතකොට මේ ආජීවකයන් නැත්නම් මේ ආගමික කණ්ඩායමට පූජා කරපු මේ දෙවිවල කලාත්මක අගයටත් අපිට මේ පිවිසුමේ සිටම ඉතාම පැහැදිලි මේ පර්වතය ඇතුළට පාරලා කැනලා ඉතාම සුමට ආකාරයකින් එහෙම නැත්නම් බොහොම අලංකාරවත් නිමවුමකින් යුක්තව නිර්මාණය කරන්න ඒ කලාකරුවා කටයුතු කරලා තියෙනවා කියලා. ඒ වගේ මේක විශේෂයෙන්ම ඉන්දියාවට ආවේනික වෙච්ච සම්ප්‍රදායක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. මොකද මීට සමකාලීනවම අපි දකිනවා ලංකාවෙත් අපිට හම්බ වෙනවා භික්ෂූන් වහන්සේලා, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කරපු ලෙන්. නමුත් ඒවා ස්වභාවිකව පිහිටි ගල්ලෙන් කටාරම් කොටලා පූජා කරලා තියෙන්නේ. නමුත් අපි මෙහිදී එවැනි ආකාරයක් දකින්නේ නැහැ. වෙනස තමයි මේක ස්වභාවිකව පිහිටි පර්වතයක්. එතකොට පර්වතයේ කෘතිමව තමයි ඇතුළට හාරලා තියෙන්නේ. ඒකයි අපි මේවට පර්වතකත සම්ප්‍රදාය එහෙම නැත්නම් රොක් කට් කේව්ස් කියලා කියන්නේ. ඒක ඔබට පැහැදිලිව දැනගන්න පුළුවන්. ස්වභාවිකව පිහිටි වෙන කොහොමද අභ්‍යන්තරයට හාරලා බොහොම අලංකරණයක් සහිතව නිර්මාණය